ලංකාවේ ප්‍රථම වරට සුනක අභිජනනකරුවන්ට සුනක ආදරවන්තයින්ට වැදගත් වන දැනුම තාක්ෂණය සාකච්ඡා තරඟ නැරඹීමට Talk with KPN YouTube නාලිකාව සමග අදම එකතු වන්න. කොහොමද යාළුවනේ? ඔයාලා හැමදෙනාම Talk with KPN YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරනවා Frontline කියන නිෂ්පාදනයේ Frontline Spot On කියන නිෂ්පාදනය ගැන. මෙන්න මේ නිෂ්පාදනය ගොඩක් ලංකාවේ සුනක ආදරවන්තයන් භාවිතා කරලා තියෙන නිෂ්පාදනයක්. ඒ වගේම පශු වෛද්‍යවරයන් ගාව, ඒ වගේම සුනකයන්ගේ විවිධ උපකරණ ආහාර විකුණන පෙට් ෂොප් වල මේක මිලදී ගන්න තියෙනවා. ඒ වගේම තමයි සමහර ෆුඩ් සිටි වල විවිධ ආයතනවලත් මේක අපිට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ Frontline Spot On කියන්නේ විශේෂයෙන්ම මැක්කන් සහ කිනිතුල්ලන් විනාශ කරන්න භාවිතා කරන හොඳ ප්‍රතිඵල තියෙන නිෂ්පාදනයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ නිෂ්පාදනය මමත් යම් කාලයක් භාවිතා කරා. නමුත් කාලයත් එක්ක විවිධ නිෂ්පාදන අත්හදා බලනකොට ඒවැයි තියෙන ප්‍රතිඵලත් එක්ක මේ නිෂ්පාදනය මම භාවිතා කරන එක නතර කරා. නමුත් ඕගොල්ලන්ට විශේෂයෙන් මම කියන දෙයක් තමයි මේ වගේ නිෂ්පාදනයක් ගොඩක්ම වටිනවා. ප්‍රෙග්නන්ට් කාලේ සුනකෙක් ඉන්නවා නම් යම් කිසි ගැටලුවක් ආවොත්, ඒ වගේම තමයි යම් කෙනෙක් ගාව සුනක පැටියෙක් ඉන්නවා නම් මාස 3ට 4ට වඩා අඩු. මෙන්න මේක ගොඩක් වටිනවා. ඊළඟට තමයි යම් කිසි අභිජනනකරුවෙක් පැටවු එයා ගාව මාස 2ක් 3ක් වගේ තියාගන්න අදහසක් තියෙනවා නම් එයාටත් මෙන්න මේ නිෂ්පාදනය වටිනවා කියලා අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ නිෂ්පාදනය ගොඩක් දුරට භාවිතා කරන්නේ එක්සත් රාජධානියේ. මේ නිෂ්පාදනය භාවිතා කරාට Frontline Spot On මම මේ අද කතා කරන නිෂ්පාදනය සාමාන්‍යයෙන් සෑම සති 4කට වරක්, අපි එහෙම නැත්තම් කියනවා දින 28කට වරක්ම නැවත නැවත භාවිතා කරන්න වෙනවා කියලා ඒ නිෂ්පාදනය කරපු සමාගමින් පෙන්වලා දෙනවා. මම කලින් කතා කරපු වීඩියෝ පටවල මම කිව්වා NextGuard කියන නිෂ්පාදනය ගත්තත් අපි ලංකාවේ කියනවා මේක මාස 6ක් වැඩ කරනවා, මාස 8ක් වැඩ කරනවා කියලා. නමුත් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ පටේ මතක් කරා ඒ නිෂ්පාදනය කරලා තියෙන්නේ මාසයකට. නමුත් ඒ නිෂ්පාදනයේ අන්තර්ගත යම් අමුද්‍රව්‍ය සහ විවිධ රසායනික ද්‍රව්‍යයන් නිසා සමහර වෙලාවට මේක අපිට මාසයට වඩා ප්‍රතිඵල තියෙනවා බලා ගන්න පුළුවන්. පුද්ගලිකව මමත් ඒක අත්හදා බැලුවා. සමහර සුනකයන්ට ඒක කාලයක් මාස 6ක් 7ක් වගේ වැඩ කරා කියලා අපිට අත්දැකීම් ලැබුණා. නමුත් කාලයත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි මේ නිෂ්පාදනයේ උපරිම මාස 3-4 කියන කාලය තමයි තියාගන්න පුළුවන්. ඊට පස්සේ කිනිතුල්ලන් සහ මැක්කන් එනවා. ඒ වගේම තමයි කිනිතුළුණ එන්න පුළුවන්. මොකද මේ සමාගමින් පෙන්වලා දෙනවා ඒගොල්ලෝ එක නිෂ්පාදනය කරලා තියෙනෙත් මාසයකට කියලා. ඒක අපි ලංකාවේ හිතලා තමයි අර වගේ කාලයක් බලාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ නිෂ්පාදනයත් ටැබ්ලට් නෙවුනට අපි කියනවා NextGuard එක අපි දෙන්නේ කට ඇතුලෙන් කෑමටනේ. නමුත් මේ නිෂ්පාදනය එහෙම නෙමෙයි. මේ නිෂ්පාදනය බාහිරින් එහෙම අපි කියන external use නිෂ්පාදනයක් විදියට පෙන්වලා දෙන්න පුළුවන්. මොකද මේක අපි එයාගේ භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම බෙල්ල උඩට. ඒ ගැන මම ඉස්සරහට වීඩියෝ පටයෙන් කතා කරන්නම්. මේ නිෂ්පාදනය අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා එක පෙට්ටියේ කෑලි එකක්. එහෙනම් අපි කියන එක මාත්‍රාවක්. ඊළඟට එනවා එක පෙට්ටිය ඇතුලේ මාත්‍රා 3ක්. ඒ කියන්නේ මාස 3කට. ඊළඟට එනවා ආයේ මාස 6ක් භාවිතා කරන්න පුළුවන් මාත්‍රා 6ක් තියෙන පෙට්ටියක්. ඉතින් ඔයගොල්ලන්ට මේක තමන්ගේ ආර්ථික මට්ටම මත මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ නිෂ්පාදනය කරපු සමාගමෙන් පෙන්වලා දෙනවා මේ නිෂ්පාදනය භාවිතා කරන්න නම් යම් කිසි සුනකයෙක්ගේ බර කිලෝග්‍රෑම් 2කට වඩා වැඩි වෙන්න ඕන කියලා. ඒ වගේම තමයි අමතරව ඒගොල්ලෝ පෙන්වලා දෙනවා මේ කිලෝ 2කට වඩා වැඩි සුනකයෙක් වුණත් ඒ සුනකයාගේ බර කිලෝ 2කට වඩා වැඩි වෙනකොට එයාගේ වයස සති 8ට වඩා වැඩි වෙන්න ඕන කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ සමහර වෙලාවට සුනක පැටවු ඉන්නවා සති 3ක් වගේ යනකොටත් එයාගේ බර කිලෝ 2කට වඩා වැඩි. නමුත් සති 3න් මේක භාවිතා කරන්න බෑ. සති 4න් මේක භාවිතා කරන්න බෑ. මේක භාවිතා කරන්න කියලා ඒ සමාගම හරහා පෙන්වලා දෙන්නේ සති 8ක් සම්පූර්ණ වෙච්ච සුනකයන්ට. සාමාන්‍ය මාසයකට තියෙන්නේ සති 4යි. එතකොට මාස 2ක් දල වශයෙන් සම්පූර්ණ වෙච්ච සුනකයන් තමයි මේක භාවිතා කරන්න ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ. ඊට අමතරව විශේෂ දෙයක් තියෙනවා මම කලින් වීඩියෝ වලත් කතා කරා. සමහර පණු බෙහෙත් තියෙනවා ගර්භණී කාලේ දෙන්න පුළුවන්.
සමහර පණු බෙහෙත් තියෙනවා ගර්භණී කාලයේ දුන්නොත් ඒකින් පැටවුන්ට හානි වෙන්න පුළුවන්, මමටත් ඒකින් හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කිනිතුල්ලන් සහ මැක්කන් පාලනය කරන සහ යාලා විනාශ කරන නිෂ්පාදන ලෝකේ නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවා ගර්භණී කාලයේදී දුන්නොත්, ඉරිදෙන කාලයේදී දුන්නොත් සුනකයන්ට එමෙතන පැටවුන්ට විස වෙලා මේ පැටවු මිය යන්න පුළුවන්. ප්‍රෙග්නසි එක ඇතුළෙම පැටවු මිය යන්න පුළුවන්. ඒ වගේම තමයි අඩු වයසින් පැටවු මිය යන්න පුළුවන් සහ මැරෙලා ඉපදෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ඒවාත් තියෙනවා. නමුත් ඊට අමතරව ඒ කාලෙදි දෙන්න පුළුවන් නිෂ්පාදනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ නිෂ්පාදනයත් ඒ ආයතනය හරහා කියනවා ගර්භණී සහ කිරිදෙන සුනකයන් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒකින් පැටවුන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. නමුත් මම පුද්ගලිකව මේක ගර්භණී සහ කිරිදෙන සුනකයන්ට භාවිතා කරලා නැහැ. මම කලින් වීඩියෝ වලත් ඔයගොල්ලන්ට කිව්වා සමහර තැන්වලදී යම් යම් ආයතනය වලින් එහෙම කිව්වට තමන්ගේ සුනකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තමන් හරියට දන්නේ නැත්නම් මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කළොත් තමන්ගේ සුනක පැටව මිය යන්න පුළුවන්. ඒ වගේම තමයි කිරි හරහා යම් යම් අහිතකර දේවල් සුනක පැටවුන්ට ගිල සුනක පැටව මිය යන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන ලංකාවේ අපි භාවිතා කරන තාක්ෂණයේ ගැටලු, ඒ වගේම තමයි පිරිසිදුකමේ ගැටලු, ඊළඟට අපේ දැනුම අඩුකම මේ දේවල් පෙන්වලා දෙන්න පුළුවන්. මොකද හේතුව තියෙන්නේ ලංකාවේ සමහර වෙලාවට පශු වෛද්‍යවරයා වැක්සින් එකක් කරන්න ගියාට පස්සෙත් වැක්සින් එක කරලා ගෙදර එවනවා. ඔයාලත් සමහර වෙලාවට ලයිෆ් එක බිසී නිසා එහෙම නැත්නම් ඔයාලගේ රාජකාරී වැඩ කටයුතු නිසා සුනකයා ගැන හරියට ෆලෝ වෙන්නේ නැහැ. කෑම ටික දෙනවා. හීට් එක ආවොත් බ්‍රීඩර් කෙනෙක් නම් ක්‍රොසින් කරනවා. නමුත් එතනින් එහා යා ගැන හරියට අපි බලන්නේ නැහැ. නමුත් විදේශ රටවල අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවෙත් කිහිප දෙනෙක් කරනවා. මමත් ඒක අතීතයේ කරේ නැහැ. නමුත් කාලයත් එක්ක මමත් මේ කරපු දෙයක්. සාමාන්‍යයෙන් සුනකෙක් ප්‍රෙග්නන්ට් කරන්න කලින් යම්කිසි කාල සීමාවක් ඇතුලේ එයාගේ අපි ලේ වාර්තාවන් අරගෙන බලනවා. විශේෂයෙන්ම T40CH ඊළඟට ගත්තට පස්සේ full blood count, kidney, liver, filaria, blood parasite ඉතින් මේ වගේ දේවල් අපි බලනවා. ඉතින් එතකොට අපිට ඒකින් පුළුවන් මෙයාගේ ඇඟේ කිනිතුළුණ තියෙනවද? වකුගඩු වල ගැටලුවක් තියෙනවද? ඊට අමතරව මෙයාගේ platelet count එකේ ප්‍රශ්න තියෙනවද? රතු රුධිරාණු, සුදු රුධිරාණු මේ දේවල් අපිට බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් නොදැන තමයි ගොඩක් ලංකාවේ ස්ටාර්ට් කරන්නේ. ඉතින් අර ප්‍රෙග්නසි සීසන් එකේදී ශරීරයේ වෙන වෙනස් වීම එක්ක අර වගේ ප්‍රශ්නයක් තිබුණොත්, ටික් ෆීවර් තිබුණොත්, ඉතින් අර සුනක පැටව මිය යනවා. එක්ක ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැ. එක්ක ප්‍රෙග්නන්ට් වෙන සුනක පැටවගේ විවිධ ගැටලු ඇති වෙලා සුනක පැටව මිය යනවා. එක්ක ටික කලක් ගියාම ඒ ගැටලු ඇති වෙලා සමහර විට පැටව ටික අරගෙන යනවා යම්කිසි පාරිභෝගිකයෙක් අරගෙන ගියාට පස්සේ පාරිභෝගිකයා ගාවදී ඉබේම අර සුනක පැටිය මිය යනවා. ඉතින් මෙන්න මේ වගේ ලංකාවේ සෑහෙන්න ගැටලු තියෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ මේ නිෂ්පාදනයේ අරම රෙකමන්ඩ් කරත් ගර්භණී අයට කිරි දෙන අයට දෙන්න පුළුවන් කියලා ලංකාවේ අයගේ තියෙන ගොඩක්ම මෙන්න මේ අඩුපාඩු සහ වැරදි නිසා මේක භාවිතා කිරීමේ යම්කිසි අවදානමක් තියෙනවා. මේක මම කියන්නේ හැමෝටම පොදුයි කියලා. සමහර අය ඉන්නවා මේක හරියටම ෆලෝ කරන අය, හරියටම කරන අය. ඒ වගේ අය ගැන නෙවෙයි මම මේ කියන්නේ. සාපේක්ෂව ලංකාවේ 98%කට වඩා ඉන්නේ මේක හරියට කරන්නේ නැති අය. ඉතින් ඒකයි ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට මම මෙතන රිස්ක් එකක් තියෙනවා. නැත්නම් අවදානමක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට අමතර කාරණාවක් තියෙනවා මම වීඩියෝ පටවලදී ඔයගොල්ලන්ට මතක් කරා. මේකත් මම මේ ඉස්සෙල්ලා කිව්වා වගේම තමයි මේ නිෂ්පාදනය හදන මේ සමාගමෙන් කියනවා මේ නිෂ්පාදනය සුනකයාගේ බෙල්ල උඩට යෙදුවට පස්සේ සතියකට පාරක් නාවන්න පුළුවන්. ෂැම්පු කරන්න පුළුවන්. ජලයට නිරාවරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ පීනන්න, වතුරේ සෙල්ලම් කරන්න ප්‍රශ්නයක් නැහැ. බෙහෙත් එකට හානි වෙන්නේ නැහැ. ඒ වගේම මේ බෙහෙත් එකේ සැර අඩුවීමක් හෝ සැර බාල වීමක් වෙන්නේ නැහැ කියලා. නමුත් මෙතනත් මම ඔයාලට කියන්න තියෙන්නේ කලින් කිව්ව කාරණාව තමයි ලංකාවේ සමහර සුනකයෝ ඉන්නවා මාසෙකට දවසක් වගේ තමයි නාවන්නේ. සමහර සුනකයෝ ඉන්නවා සතියකට පාරක් නාවනවා. හැබැයි ඒ නාවන්නේ හොඳ ෂැම්පු එකක් භාවිතා කරලා නෙමෙයි. ඒ වගේම තමයි නිකම්ම හෝස් එකෙන් එහෙම නැත්නම් වතුර වක් කරලා අතින් උලලා තමයි හොදන්නේ. එතෙන්දි මතක තියාගන්න සුනකයන්ගේ සමේ හැදෙනවා යම්කිසි ප්‍රමාණයේ තෙල් තට්ටුවක්. ඕනම අපි සුනකයන්ගේ දන්න දෙයක් තමයි මෙන්න මේ තෙල් තට්ටුව. හරහා තමයි සුනකයට ආරක්ෂාව සම්මට ලැබෙන්නේ. ඩ්‍රයි ස්කින් එක කියලා අපි කියන්නේ මෙන්න මේ තෙල් තට්ටුව නොමැතිකම හෝ තෙල් තට්ටුව ෂය වීම නිසා එයාලගේ ඩ්‍රයි ස්කින් එක ඇවිල්ලා සම ඉරි තැලලා ඒ වගේම තමයි කුඩු කුඩු වගේ හිස්සොරි වගේ එන්න බලපානවා. ඉතින් මම අර කලින් කතා කරපු රෙඩ් ඩොග්, සැමන් ඔයිල් වගේ දේවල් අපි දෙන්නේ ඔන්න ඔය වගේ ගැටලු ආවම. නමුත් අභ්‍යන්තර ගැටලුවක් වුණොත් බාහිරින් අපි දෙන දේ හෝ බාහිරින් අපි ආලේප කරන දේ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අර වගේ හොඳ ඔයිල් එකක් භාවිතා කරනකොට අභ්‍යන්තරේ ඒක කාලයත් එක්ක ශරීරයේ බාහිරට බලපාලා ඊටාම හොඳින් නැවත සම කන්ඩිෂන් වෙනවා. ඉතින් මෙන්න මෙතනදී මම ඔයාලට කිව්වා ලංකාවේ අය හරියට සුනකයෝ නාවන්නේ නැහැ. හරියට යාළගේ ඇඟ මසාජ් කරලා හොදන්නේ නැහැ.
ඉතින් මෙන්න මේ වගේ වෙලාවට අපි අර වගේ සමේ තියෙන තෙල් තට්ටුවට උඩින් මෙන්න මේ වගේ ලික්විඩ් එකක් එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේ වගේ ෆ්‍රන්ට් ලයින් ස්පොට් ඔන් කියන වගේ නිෂ්පාදනයක් භාවිතා කළොත් සමහර විට ඒකේ තියෙන පොඩි මිලිලීටර් ප්‍රමාණයක දියර. ඉතින් මෙන්න මේ දියර ටික ශරීරයට උරා ගන්න හරියට නාස්ති නොවි වැඩ කරන්න ඒ සුනකයාගේ සම සහ ලෝම අතර තියෙන පිරිසිදුභාවය ගොඩක් වැදගත්. එතකොට තමයි ඒක හරියට සමට උරා ගන්න. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ වගේ නිෂ්පාදන භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම මුලින්ම සුනකයව හොඳට ෂැම්පූ එකක් භාවිතා කරලා සමේ තියෙන තෙල් කුණු දූවිලි අයින් කරන ෂැම්පූ එකක් භාවිතා කරලා පිරිසිදු කරගන්න. ඒක මම හරි සරල විදිහට ඔයගොල්ලන්ට උදාහරණයක් කිව්වොත් යම්කිසි යකඩක බැල්ලක අපි තින්තාලේප කරනකොට තින්ත ටින් එකේ ගහලා තියෙනවා ඒ යකඩ කෑල්ල කුණු දූවිලි ග්‍රීස් ඒ දේවල් වලින් තොර වෙන්න ඕන කියලා. හේතුව තියෙන්නේ අර තින්ත එක හරියට අරකට බදලා අල්ලන්න. එහෙම නැත්නම් වැඩි කල් පැවැත්මක් තියාගන්න. ඉතින් මෙන්න මේකත් ඒ වගේ අර වගේ අපිරිසිදු කුණු දූවිලි අපිරිසිදු ද්‍රව්‍යයත් එක්ක අපි මේ ලික්විඩ් එක උඩින් දැම්මොත් ඒක ප්‍රයෝජනයක් නැහැ. ප්‍රයෝජනයක් තිබුණත් ලොකු ප්‍රමාණයක් ඒකින් අපත යනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න පුළුවන් නම් මුලින්ම තමන්ගේ සුනකයා හොඳින් නාවලා ශරීරය හොඳින් වේලුනාම ටිකක් හවස 3ටවත් කලින් අඩුම ගානේ යම්කිසි සුළඟ අවුව තියෙන වෙලාවක මේක භාවිතා කරනවා නම් ගොඩක් හොඳයි. රැට එහෙම මේක දැම්මොත් මේක වේලෙන්නේ නැහැ, හරියට උනා ගැනීමක් වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් දවල් වෙලාවක නාවලා පිරිසිදු කරලා අර වගේ මේක භාවිතා කරන්න. ඊළඟට තමයි එහෙම භාවිතා කරොත් මෙයාව සතියකට පාරක් නාවන්න, ෂැම්පු කරන්න, ස්විමින් කරන්න, අපි කියන පීනන්න දාන්න පුළුවන්. නමුත් අර මම කලින්ම වීඩියෝ පටේ කියපු කරුණුත් ඔයාලා නිතරම ඔළුවේ තියාගන්න, මතක තියාගන්න. ඊට අමතරව තමයි මෙන්න මේ නිෂ්පාදනය අපි අද දැම්මනම් ඒ නිෂ්පාදනය කරපු සමාගම හරහා කියනවා දින 2ක් යනකම් තමන්ගේ සුනකයව නාන්න, පීනන්න දාන්න එපා, ෂැම්පූ කරන්න එපා කියලා දවස් 2ක්. ඒ කියන්නේ පැය 48ක්. ඉතින් ඒක මතක තියාගන්න. මම ඔයාලට පුද්ගලිකව කරන ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් මේ දවස් 2 දවස් 3ක් විදිහට කල් දාන්න. ඒකයි මම ඔයාලට කියන්නේ පුළුවන් නම් සුනකයව අද නෑවුවොත් හොඳට වේලුනාම අද ඒක දාලා අපි සතියකින් ආයෙ මෙයාව නෑවුවම ඇති. ඉතින් ඒක නිසා පුළුවන් නම් දවස් 5ක්වත් ඒ බෙහෙත් එක සමේ තියෙන්න ඇරලා දවස් 5කට විතර පස්සේ නාවන්න. එතකොට මේක හැමත ඊටාම හොඳින් උනාගෙන අවසන් වෙලා ඉවරයි. එතකොට ඇත්තටම මේක ගොඩක්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒතර අපිට බලා ගන්න පුළුවන් ඊටාම හොඳ ප්‍රතිඵල තියෙනවා කියලා. මම කලින් කතා කරා නිෂ්පාදනයක් ගැන ටික්ස් ෆ්‍රී කියලා. මේ ටික්ස් ෆ්‍රී එක ගැන මම කරනකොට ඕගොල්ලන්ට ෆිප්‍රොනිල් කියලා යම්කිසි කෘමිනාශකයක් ගැන. මෙන්න මේ ෆිප්‍රොනිල් තමයි මෙන්න මේ නිෂ්පාදනයේත් එහෙම නැත්නම් ෆ්‍රන්ට් ලයින් ස්පොට් ඔන් කියන නිෂ්පාදනයේත් භාවිතා කරලා තියෙන්නේ. Taman නිතරම මේ වගේ නිෂ්පාදනයක් භාවිතා කරනකොට තමන්ගේ සුනකය අසනීපයක් නම් එක්කෝ බෙහෙත් දෙන කාලයක් නම් ඊළඟට තමයි යම්කිසි ප්‍රතිකාර කරන සුනකයෙක් වගේ නම් තමන්ගේ පශු වෛද්‍යවරයාත් එක්ක නිතරම සම්බන්ධතා තියාගෙන කතා බහක් කරලා තමන් තීරණය කරන්න මොකක්ද මේකට කරන්න කියන කතාව. ඊළඟට මම ඔයගොල්ලන්ට කියනවා කොහොමද මේක භාවිතා කරන්න කියන එක. ප්‍රධාන වශයෙන් මේක තමන්ගේ සුනකයාගේ ඔයගොල්ලෝ දන්නවා අපි උදාහරණයක් විදිහට මිනිස්සෙක් ගත්තොත් මිනිස්සෙක් අපි කියනවා බෙල්ලට මාලයක් දැම්මොත් එතන අපි කියන චේන් එකක් වගේ බෙල්ලට දැම්මොත් ඒ චේන් එකේ පිටිපස්සේ කොක්ක සෙට් වෙනවා අපේ බෙල්ලට යට පොඩි ඇටයක් වගේ තියෙනවා. අන්නේ මැද්ද තමයි හරියටම අපේ චේන් එකේ කොක්ක වැටෙන තැන. අන්න ඒ වගේ සුනකයගේ තියෙනවා නැගිට්ටට පස්සේ ඔළුව හරහා ගිහිල්ලා බෙල්ල පහත වංගුවක් වගේ පොඩි නැම්මක් තියෙනවා. මම ඔයගොල්ලන්ට ඡායාරූපයකින් එතන පෙන්නන්නම්. අන්නේ නැම්මට තමයි අපි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ෆ්‍රන්ට් ලයින් ස්පොට් ඔන් කෘමිනාශකය භාවිතා කරන්නේ. එතෙන්දී අර මම කලින් කියපු ටික්ස් ෆ්‍රී එක වගේම මේක අපිට කොන්ද දිගේ එහෙම නැත්නම් බෙල්ලේ ඉඳලා පිටිපස්සට දිගට දාන්න අවශ්‍ය නැහැ. මේක අර බෙල්ලේ නැම්ම ගාව එක තැනක් හරියට මැදින් හැම මතු කරලා ඒ එක තැනකට මෙන්න මේ දියරය මුදා හරින්න කියලා තමයි ඒ ආයතනයෙන් කියන්නේ. මම කලින් අර ටික්ස් ෆ්‍රී නිෂ්පාදනය ගැන කිව්වා වගේ මුලින්ම මේකේ ඇසුරුම අයින් කරන්න, ඊට පස්සේ මේක කෙලින් අතට තියාගන්න, මේකෙත් උඩින් තියෙන පොඩි කෑල්ලක් අන්න ඒක කඩලා අයින් කරන්න. ඒ කඩලා අයින් කරන්න කලින් පොඩ්ඩක් ඇඟිල්ලෙන් තට්ටු කරලා අර උඩ තියෙන බෙහෙත් ටික ඔක්කොම මුලින්ම අර පුනීලේ වගේ එක යටට පහත් කරගන්න. ඊට පස්සේ කෑල්ල කඩලා අර සුනකයාගේ ලෝම දෙපැත්තට කරලා බෙල්ල යට ඒ නැම්මට එක තැනකට මේ දියරය වක් කරන්න. එහෙම වක් කළා චුට්ටක් ඔයාලට පුළුවන් ඒක වැක්කිරෙන්න වගේ පුළුවන් නම් පුනීලේ වගේ එකම පොඩ්ඩක් එතන අතුල්ලන්න වගේ. එතකොට සම්පූර්ණ වැඩි වෙලාවක් යන්න කලින් මේක සමට උරා ගන්නවා. මේක දැම්මට පස්සේ පැය භාගයක් පැයක් වගේ යනකන් සුනකයව තැන් තැන් වල ලගින් නැති වෙන්න, මෙට්ටවල, බිත්තිවල
ගෑවෙන්නේ නැති වෙන්න එක තැනක තියාගන්න. එතකොට හොඳට ඒ බෙහෙත් එක ශරීරයට උනා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිෂ්පාදනය මට හිතෙනවා ගොඩක්ම හොඳයි කියලා විශේෂයෙන්ම බ්‍රීඩර්ස්ලාට. මොකද සති 8ක් කියලා කියන්නේ මාස 2ක් වෙනකොට තමන් ගාව පැටියා ඉන්නකොට ඊට වඩා කාලයක් තමන් පැටවු ටික හදා ගන්නව නම් මෙයාට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක හොඳයි සුනක පැටියෙක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන සහ සුනක පැටියෙක් මිලදී ගන්න පාරිභෝගිකයන්ට. මොකද සුනක පැටියෙක් අපි මිලදී ගත්තට පස්සේ ගොඩක්ම මේ තියෙන රිස්ක් එක තමයි කිනිතුළු උණ සහ මේ වගේ වෛරස්. ඉතින් මෙන්න මේ ටික් ෆීවර් කියන රෝගය ආවට පස්සේ සුනකයෝ ගොඩක් ලංකාවේ මැරෙනවා. සමහර අය කියනවා නෑ අපේ ගෙදර කිනිතුල්ලෝ නැහැ මැක්කෝ නැහැ එහෙම කියලා. නමුත් සාපේක්ෂව ඔයගොල්ලගේ නොදැනුවත්කමින් එක්කෙනෙක් හරි ආවොත් මෙන්න මේ වෛරසය ශරීරගත වුණොත් සුනකයට ටික් ෆීවර් හැදෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් තමන්ගේ සුනකයාගේ වයස සති 8 එහෙනම් අපි දින 56 පහු වෙලා නම් මේ නිෂ්පාදනය මිලදී අරගෙන සුනක පැටියට යොදන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මාස 2ක් විතර මේ නිෂ්පාදනය වාර 2කදී විතර භාවිතා කරලා ඊට පස්සේ කෙලින්ම නෙක්ස්ට් ගාඩ් එක එහෙම නැත්නම් ඒ හා සමාන වෙන නිෂ්පාදනයකට ඔයගොල්ලන්ට මාරු වෙන්න හැකියාව තියෙනවා. ඊට අමතරව තව දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕන මේ සමාගම හරහා එහෙම නැත්නම් අපි මේ අද කතා කරන ෆ්‍රන්ට්ලයින් කියන නිෂ්පාදනය කරන සමාගම හරහා නිෂ්පාදනය කරනවා තව නිෂ්පාදන කිහිපයක්. එතනදී එයාලගේ තියෙනවා ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක් කියලා එක නිෂ්පාදනයක්. ඊට අමතරව ෆ්‍රන්ට්ලයින් ප්ලස් මෙන්න මේ අද අපි කතා කරන ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන්. ඉතින් මේක නිෂ්පාදන තුනක්. ඉතින් එතනදී ඒගොල්ලෝ කියන දෙයක් තමයි මෙන්න මේ අද අපි කතා කරන ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් එකට වඩා ෆ්‍රන්ට්ලයින් ප්ලස් එක හොඳයි. ඊටත් වඩා ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක් කියන නිෂ්පාදනය හොඳයි. ඉතින් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ පුළුවන් නම් ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක් කියන නිෂ්පාදනය භාවිතා කරන්න කියලා. හේතුව තමයි සාමාන්‍යයෙන් මේ නිෂ්පාදනය භාවිතා කරනකොට එහෙම නැත්නම් අද අපි මේ කතා කරන ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් නිෂ්පාදනය ගැන බලද්දී ඒගොල්ලෝ පෙන්වලා දෙන දෙයක් තමයි මේ නිෂ්පාදනය යෙදුවට පස්සේ පැය 24ක් ගිය ගමන්ම මැක්කන් මැරෙන්න ගන්නවා. ඊළඟට තමයි පැය 48 සම්පූර්ණ වෙච්ච ගමන්ම කිනිතුල්ලන් මැරෙන්න ගන්නවා. ඒත් එක්ක තමයි උකුණන් මැරෙනවා. මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ මැක්කන් කිනිතුල්ලන් සහ උකුණන් විනාශ කරන්න. ඒ කියන්නේ යාලව මරලා ශරීරයෙන් ඉවත් කරන්න. හැබැයි මේ නිෂ්පාදනයේ තොරතුරුත් එක බැලුවට පස්සේ අපි මෙතනදී කිව්වා මැක්කන් මරන්න මේ නිෂ්පාදනයට පැය 24ක් යනවා කියලා. හැබැයි අපි අර කතා කරපු එයාලගේ අනිත් නිෂ්පාදන දෙකත් එක්ක බලනකොට ෆ්‍රන්ට්ලයින් ප්ලස් එකටත් මෙන්න මේ පැය 24ම යනවා. ඔයගොල්ලන්ට මම මෙන්න මේ ගැන වගුවකින් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගුවේ ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක් කියලා එක මුලින්ම තියෙනවා. ෆ්‍රන්ට්ලයින් ප්ලස් එක ඊළඟට තියෙනවා. අද අපි කතා කරන ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් කියන එක ඊළඟට තියෙනවා. ඉතින් මෙන්න මේ ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් එකට මැක්කන් මරන්න පැය 24ක් යනකොට ෆ්‍රන්ට්ලයින් ප්ලස් එකටත් පැය 24ම යනවා. හැබැයි ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක්ට් එකට පැය 6ක් තමයි යන්නේ. මොකද පැය 6ෙම මෙයා මැක්කෝ ටික මරන්න ගන්නවා. ඊළඟට තියෙනවා මේ මැක්කන්ගේ බිත්තර. මේ බිත්තර විනාශ කරන්න ඇත්තටම අද අපි මේ කතා කරන ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් එකට බෑ. ඒ කියන්නේ මැක්කන්ගේ බිත්තර මේ නිෂ්පාදනයෙන් විනාශ වෙන්නේ නැහැ. හැබැයි ෆ්‍රන්ට්ලයින් ප්ලස් එකෙන් මෙන්න මේ මැක්කන්ගේ බිත්තර විනාශ වෙනවා. ඒ වගේම තමයි ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක්ට් එකනොත් බිත්තර විනාශ වෙනවා. ඊළඟට තියෙනවා මැක්කන්ගේ කීටයන්. මෙන්න මේ කීටයන් අද අපි කතා කරන නිෂ්පාදනයෙන් විනාශ වෙන්නේ නැහැ. හැබැයි ෆ්‍රන්ට්ලයින් ප්ලස් එකනොත් ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක්ට් එකනොත් මෙන්න මේ කීටයන් විනාශ වෙනවා. ඊළඟට කිනිතුල්ලෝ. මේ නිෂ්පාදන තුනෙන්ම කිනිතුල්ලන් විනාශ වීම සිද්ධ වෙනවා. ඊළඟට තියෙනවා සම්පූර්ණම කිනිතුල්ලන් ඉවත් කිරීම. මේකත් අති සාර්ථක අන්දමින් මේකෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කිනිතුල්ලන්ගේ අවදි අපි අර කලින් කතා කරා වගේ තියෙනවා. මේ අවදීන් සියල්ලම මේකෙන් විනාශ වෙන්නේ නැහැ. ඉන්න කිනිතුල්ලන් මරලා දාන එක විතරයි කරන්නේ. ඊළඟට තියෙනවා පොඩි පොඩි පියාඹන කෘමීන් වර්ග. මෙන්න මේ කෘමීන් වර්ග මේ ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් එකෙන් සහ ෆ්‍රන්ට්ලයින් ප්ලස් එකෙන් විනාශ කරන්න බෑ. නමුත් ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක්ට් එකෙන් මේ පියාඹන කෘමීන් පවා විනාශ කරන්න පුළුවන්. ඊළඟට තමයි මේ කෘමීන් පළවා හරින එක. විවිධ සත්තු ශරීරයට ආවට පස්සේ ශරීරයේ බිත්තර දැම්මොත් මේ සම ඇතුලේ බිත්තර දැම්මොත් එයාලා මුළුමනින්ම ඉවත් කරන එක සහ එයාලගේ විවිධ බිත්තර කීට අවදීන් ඉවත් කරන එක සහ විනාශ කරන එක මෙන්න මේ ෆ්‍රන්ට්ලයින් ට්‍රයි ඇක්ට් එකෙන් වෙනවා. නමුත් ස්පොට් ඔන් එකෙන් වෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන මේ නිෂ්පාදනය ගැන බැලුවට පස්සේ මේක ඇත්තටම හොඳ මැක්කන් මරන්නත් කිනිතුල්ලන් මරන්නත් විතරයි. එයාලගේ බිත්තර, කීටයන්, කෘමීන් මේ කිසිම දෙයක් 100% එයාලගේ අවදීන් එක විනාශ කරන්න මේ නිෂ්පාදනය ගැලපෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් එකට වඩා
එහෙම බැලුවම ෆ්‍රන්ට්ලයින් ට්‍රයිඇක්ට් කියන නිෂ්පාදනය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපි මේ ෆ්‍රන්ට්ලයින් ට්‍රයිඇක්ට් එක ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි කතා කරේ මෙන්න මේ ෆ්‍රන්ට්ලයින් ස්පොට් ඔන් කියන නිෂ්පාදනය ගැන. ඉතින් ඒ කරුණුත් එක්ක ඔයගොල්ලෝ මතක තියාගෙන හරියට මේක පවත්වාගෙන යන්න. ඉතින් මේ සම්බන්ධව මොනවා හරි දැනගන්න සහ අවශ්‍ය කරුණක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ නිෂ්පාදන භාවිතා කරන්න කලින් ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ පශු වෛද්‍යවරයාගෙන් ඒ ගැන තව උපදෙස් ගන්න. මම හිතනවා මේ නිෂ්පාදනය ගැන ඕගොල්ලන්ට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝ පටයකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.